ඔයාලට කොහොමද? ඔන්න කාලයකට පස්සේ ඔයාලව බලන්න ආවා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා මම මේ මොන හිම රටේද ඉන්නේ කියලා. ඉතින් මගේ කලින් vlog එක බලපු කට්ටිය දන්නවා මම දැන් මේ ඉන්නේ ජෝර්ජියා කියලා. ඉතින් මම මේ ජෝර්ජියාවල ගෙවන 3 වෙනි දවස. මම ටුවර් එක ඉවර කරලා ඇවිත් දැන් ටික කාලයක් වෙනවා. ඒත් මම පහුගිය දවස් ටිකේම ගොඩක් බිසි වුණ නිසා මට vlog එකක් දාන්න ටයිම් එකක් ලැබුණේ නෑ. ඉතින් මම හැමදාම කියනවා වගේ මගේ vlogs බලන vlogs දාන්න පරක් වුණාම මැසේජ් එකක් දාලා හොයලා බලන මගේ පුංචි ග්ලැම්කි ෆැමිලි එකේ ආදරණීය යාළුවන් හැමෝටම ගොඩක් ආදරෙයි මම. ඒ වගේම මගේ ජෝර්ජියා පළවෙනි vlog එක බලපු නැති අය ඒ vlog එක බලලම මේක බලන්න කියලා කියනවා. Kamila! Kaideba TikTok se ඉතින් අපි හොටෙල් එකෙන්ම බ්‍රෙක්ෆාස්ට් අරන් උදෙන්ම ස්නෝත් බලලා උදෙන්ම අපි ගියා වයින් එකක් බොන්න. වයින් එකක් බොන්න කිව්වට අපි ගියේ වයින් ෆැක්ටරි එකක් බලන්න. ඉතින් මේ ඉන්නේ අපේ නඩේ ගුරා කස්තුරිමාම සහ අපේ නඩය. ඉතින් මේ දැන් අපි ඇවිත් ඉන්නේ මෙයාලගේ ටිඹිලිසි වල තියෙන පරණම වයින් ෆැක්ටරි එකක් වන ඕල් කහේටි වයින් ෆැක්ටරි එකට. ඉතින් මම දන්න තරමින් ලෝකෙ හොඳම වයින් හදන්නේ මෙයාලා තමයි. එයාලගේ තියෙන වයින් වර්ග, ඒ වගේම ඒවා හදන විදිහත් එක්ස්පීරියන්ස් කරන්න තමයි අපි දැන් මේ ඇවිත් ඉන්නේ. ඉතින් අපි ඇතුළට ගිහින්ම බලමු එයාලගේ කොච්චර වයින් වැරයිටිස් තියෙනවද කියලා. ඒ වගේම මමත් මාරම එක්සයිට් වෙලා හිටියේ ඒව ටේස්ට් කරනකම්. අපි ඉස්සෙල්ලාම ආවේ එයාලගේ වයින් ෂොප් එක බලන්න. ඉතින් මේ වගේ වැරයිටිස් ගොඩාක් තියෙනවා. ඔයාලට කැමති වයින් එකක් ඒ වෙලාවෙම රස බලලා ඕන තරමක් මෙලදී ගන්න පුළුවන්. ජෝර්ජියන් ලාරි 15-20 විතර ඉඳලම වයින් තියෙනවා ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඇති වෙනකම් ටේස්ට් කරලා බලන්නත් පුළුවන්. මට නම් හිතා ගන්න බැරුව හිටියේ guys මෙතනින් මොකද්ද අරන් යන්නේ කියලා. මම ගත්ත ඒවා ඔයාලට වීඩියෝ එකේ අන්තිමට පෙන්නන්නම්. ඊට පස්සේ අපි ගියා එයාලගේ ෆැක්ටරි එක බලන්න. ඉතින් මෙයා තමයි අපිව එක්කගෙන ගියේ එයාලගේ වයින් හදන විදිය පෙන්වන්න. So this is our first wine. This is a white wine called Twishi. Twishi Terry is a small village, but the grape has fully gold, okay? Everything here has a fridge. This fridge controlling the temperature and everyone has own temperature because this is a storage company. So we don't make a wine. We just save it
bottling and selling. That's all. If you would like to see a process how we're doing it, you have to visit the Georgia again, but only in September and October. Okay? As a time, it's just the storage. You cannot see a grape even. Okay? Drinking time we call it. So this is mostly a desert wine. That means that you can drink with salads, cheese, fruits, pasta maybe you like, and stuff like this. Okay? Let's drink west part of Georgia, white wine, Tbishi. If you would like to buy some wine in our shop, just remember numbers because the names are complicated. It's much easier for you. Okay? Very little. South Africa. Thank you. Okay. Cheers. It's nice. So, this is one of the popular wines from the east part of Georgia, and now we are in the east part. It's called Kings Maraule, right? And why it's popular? Because mostly we export this wine. We export around like 20 different countries, okay? Cheers. Kaumar cheers. Thank you. Come on, Cheers again. თითქოს დედამიწას გაზრახ გარინდულა დამათელოდება დიდი მონდომები ზამთრის სილღამეში დაობა შემთან აუსიან ამ ქერს თოვლიანი გზები ნეტავ შემხდეს ვინმე შენზე მოუყვები შენზე თეთრი ნისლის დარი ფიქრი მემადება ფიქრი შენთან შეხვედრები როგორ მენადრება Guys, අපි දැන් සිටි එක තමයි ඇවිල්ලා ඉන්නේ. ජෝර්ජියා වල සිටි එක. මම මාගේ සිටි එක කොහොමද කියලා. එන් සිටි එක සිටි එක. බස් එකේ නම් මම ගාල්ම සෙන්ටර්. අපි වයින් රස බලලා වයින් අරගෙන ඊට පස්සේ ගියා තෙඹිලිසි සිටි එකට.
8 දෙනෙකුට විතර එක කේබල් කාර් එකකට යන්න පුළුවන්. අපේ ටීම් එකේ ඉන්න 8 දෙනෙක් මේ එන්න බලමු. කට්ටිය එකතු කරගෙන කොහොමද කියන්නේ කියලා. ඉතින් මේ රයිඩ් එක යනකොට ඔයාලට ලස්සන සිටි විව් එක පහලින් බලා ගන්න පුළුවන්. ඉතින් මුළු සිටි එකම ලස්සනට වටේටම පේනවා. කලිනුත් කිව්වා වගේම මගෙත් එක්ක මේ ට්‍රිප් එක යන්න ටීම් එකක් හිටපු නිසා මට මේ ගමන පොඩ්ඩක්වත් බෝරින් වුණේ නැහැ. මේ තියෙන තැන් වලින් කිසිම දෙයක් ගන්න එපා. මේ මාර විදිහට එක්ස්පෙන්සිව් කියලා. අපිට ජස්ට් බලලා මේ ටික මේ ආපහු යනවා. ලස්සන items තියෙනවා. දැන් අපි බෝට් යන්න ලෑස්ති වෙන්නේ. එන්න කොහොමද ඒක?
මේ ඉර හොඳට තියෙනවා තිබ්බ වුණාට රස්නයක් නෑ ඇත්තටම කියනවා නම් පොඩ්ඩක්වත් රස්නේ නෑ මාරම කෝල්ඩ් එකක් තියෙනවා මේ ඒරියා එක නම් මාරම වයිබ් එකක් තියෙනවා හරි ලස්සනයි ඔයාලට ජෝර්ජියා එන්න ඕන නම් මම හරියට ඩීටේල්ස් දෙන්නම් ඒ හරහා આવුත් එහෙම එඩිටියර්ස් හරහා આવුත් එහෙම ඔයගොල්ලන්ට හරිම ලේසි පහසුයි ඒ වගේම තමයි මේ ට්‍රාන්ස්පෝර්ට් එකමඩේෂන් හැමදේම ෆ්‍රී ඒකෙන් පැකේජ් එක තමයි තියෙන්නේ මම හැම ඩීටේල් එකක්ම ඔයගොල්ලන්ට දෙන්නම් ඒක වෙනම වීඩියෝ එකකින් දෙන්නම් Okay, come. Take it. अच्छा सोहरा काम का Puxou. Olha o chiquita lá pro pato. Yo. Da bunda bunda da. Da bunda bunda da. Da bunda bunda da. Ma de ungeria. Da bunda bunda da. Da bunda bunda da. Da bunda bunda da. Ma de ungeria. Adelan santita. Sunte mader mani. Yali yali yali. Adelan sauta. Sunte mader mani. Yali yali yali. Da bunda bunda da. Da bunda bunda da. Da bunda bunda da. Ma de ungeria. Da bunda bunda da. Da bunda bunda da. Da bunda bunda da. Ma de ungeria. ආදර පාලම. නංගි ආදර පාලමනේ? ආදර පාලම. ලව් බ්‍රිජ්. try කරන්න බලුවේදී ඊයක් අක්කේ අමාරුම ටේස්ට්. cinnamon bread.
සීතලයි. ලස්සනයි මෙතන ලස්සන මේ ගඟකුත් තියෙනවා හරිම ලස්සනයි අපි සීගිරිය යන්න හදන්නේ බලන්න ජෝර්ජියා වලට ඇවිල්ලා අපි සීගිරිය නගින්න හදන්නේ දැන් සීගිරිය නෙමෙයි හොඳේ මේ සීගිරිය වගේ යන්න තියෙන උඩට ගිහින් බලමු කොහොමද ටිකක්ද කියලා අපි ඉන්නේ දැන් තිඹිරිසි එයාපෝට් එකේ අපිට තව පැය 3යි විනාඩි 45ක් වගේ තියෙනවා ටයිම් එක. ඉතින් දැන් මෙතන ඉඳලා බලමු ඉතින් අපි අතරට ගිහින් මේ ඩියුටි ෆ්‍රී එකත් කොහොමද කියලා. මේ එයාපෝට් එක ඇත්තටම ලොකු එයාපෝට් එකක් නෙමෙයි. හරි පොඩි එයාපෝට් එකක්. හරි පුංචි. බලමු ඉතින් කොහොමද කියලා. ඇත්තටම යන්න හිතක් නම් නෑ. එච්චරට මේ රට පුදුම ලස්සනයි. ඒ වගේම තමයි ඉන්න මිනිස්සුලත් හරිම හොඳයි. ඇත්තම තව දවස් 3-4ක් ඉන්න තිබ්බනම් හොඳයි කියලා හිතනවා. ඒත් ඉතින් මොනවා කරන්නද යන්න බෑ. අපිට වැඩ තියෙනවා. ඉතින් මේ ඔයාලටත් ඉතින් මම කියන්නේ කැමති නම් ඇවිල්ලා එන්ජොයි කරන්න පුළුවන්. හැබැයි මේ සීසන් එකට එන්න ඕනේ. කියන්නේ ඔක්තෝබර්, නවම්බර්, දෙසැම්බර්, ජනවරි, ෆෙබ්‍රුවරි වගේ. ඉතින් ෆෙබ්‍රුවරි ලාස්ට් එන්න එපා. මොකද ෆෙබ්‍රුවරි ලාස්ට් වීක් එකේ වගේ මෙහි ස්නෝ එතකොට සීතල ඔක්කොම අඩු වෙනවා. ඒ නිසා ඊට කලින් එනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් ඔයාලා බබාලත් එක්ක වුණා ෆැමිලි එක්ක වුණත් ඇවිල්ලා මේ එන්ජොයි කරන්න පුළුවන් ලස්සන රටක්. ඕකේ